සුබ උදෑසනක් ඔන්න උදෙන්ම කුඹුරට ආවා වඩු කුරුළු කූඩු බලන්න. මේවා නම් වැටිලා තිබුණ වඩු කුරුළු කූඩු. අපි යන්න හදන්නේ වඩු කුරුළු කූඩු තියෙන තැන බලන්න. අන්න අර දුර මෙන්න මේ පැත්තේ අර දුර ගහක් තියෙන්නේ. අන්න අර දුර ගහක් තියෙන්නේ මෙන්න මේ ගහේ තමයි තියෙන්නේ වඩු කුරුළු කූඩු. මේ ගහ උඩක් තියෙනවානේ. මේ ගහේ උඩ තියෙනවා කොතනද තියෙන්නේ? මේකත් විශාල ගහක් තමයි. මේ ගහ උඩක් තියෙනවා වඩු කුරුළු කූඩු. ඒනකට ගොඩාක් උඩින් තියෙනවා. අපි යන් අර අතන තියෙනවා වඩු කුරුළු කූඩු. ලස්සනට වඩු කුරුල්ල මේ වගේ ලස්සන කූඩු හදලා තියෙනවා. මේ බලන්න ලස්සනටම කූඩු හදලා තියෙනවා. මේවා මේ කඩපුවා නෙමෙයි, අපි කඩන්නේ නැහැ. මේ වැස්සට වැටිලා. වැස්සට වැටුණාට පස්සේ මං ඇවිල්ලා අපේ වත්තේ අපේ හේනේ මේ ගහේ එල්ලුවා. අපි බලන්න යන් ලස්සනටම වඩු කුරුල්ල සහ වඩු කුරුළු කූඩු බලන්න දැන් යන්න තැන නන්න අර පැත්තට අපි යන්. දුවගෙන යන්න පුළුවන් අපිට. ඉක්මනට යන්න පුළුවන්. එකපාර මං එනවා සද්දෙට කොහොම හරි වඩු කුරුල්ල බය වුණා. මේ තියෙන වඩු කුරුළු කූඩු උඩ හරියටම දඹ ගහක තමයි මේ හදලා තියෙන්නේ. මේ දඹ ගහේ උඩම තියෙනවා වඩු කුරුල්ල මේ කූඩු. අර තව ගහක් තියෙනවා. අපි ඒ ගහට යමු. මෙන්න මේ පැත්තේ තියෙන අර තියෙන්නේ. ඊළ එළියටන් තියලා වැටලා තියෙනවා. අපි වඩ කුරුල්ලන්ගේ වඩ කුරුල්ල බලන්න තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ ගහ. ඊනවා පෙන්නනම් ගහේ උඩ. අන්න කුරුල්ල බය වුණා. පේනව නේද වඩ කුරුල්ල? එක්කනේ කුරුල්ලොත් ඉන්නවා. ටිකක් දුරට ගහ මුලට ආවම පේන්නේ. දැන් හොඳට පේනව නේද වඩු කුරුළු කූඩු ටික? පේනව නේද? අන්නම තමයි වඩු කුරුල්ල ඉතින්. අන්න අර ගහේ තිබ්බා. කුරුල්ල බය වෙලා ඉන්නේ මං ආවට පස්සේ. අර එහා පැත්තෙන් පේන්නේ අපේ කුඹුරු යාය. මේ පැත්තෙන් අපේ කන්ද පේනවා. අන්නම තමයි ඉතින් අපේ පරිසරයේ මේ පැත්තේ තියෙන්නේ මෙන්න වඩු කුරුළු කූඩු. මේ වගේ තවත් වීඩියෝ එකකින් හැමෝම thank you වීඩියෝ එක බැලුවට. ඉතින් එන්න හැමෝටම බුදු සරණයි. අපි දැන් යනවා ආයෙත් හිටපු තැනට. අපේ කුඹුරට තමයි දැන් ආයෙත් යන්නේ.